වඩා හොඳ අස්වැන්නකට පොලිටනල් ගැන මූලික අවබෝධය ලබා ගනිමු. මේක ඉරිගේෂන් ඔටෝමේට් එක මේක 1350යි. මේක 1050යි. මේක වගාවක් කරද්දී ඇතිවෙන්න පුළුවන් ලොකුම අභියෝගය තමයි වෙනස් වන කාලගුණය. කෘෂිකර්මයේදී අපි හැමදාම සටන් කරන්නේ ස්වභාව ධර්මයත් එක්ක. හදිසියෙම එන මහ වැස්ස, පායන කාලෙට තද රස්නය, එහෙම නැත්නම් සුළඟ. මේ දේවල් නිසා අපේ අස්වැන්නෙන් 40%ක් විතර අපිට නැති වෙන්න පුළුවන්. හැබැයි අපිට පුළුවන් නම් මේ වෙනස් වන කාලගුණය පාලනය කරන්න. අන්න එතනදි තමයි අපිට පොලිටනල් නැත්නම් පොලිතීන් ගෘහ කියන මේ ආරක්ෂිත ගෘහ වැදගත් වෙන්නේ. අද වීඩියෝ එකෙන් අපි පොලිටනල් අලුතෙන්ම හදන්න බලාපොරොත්තු වෙන කෙනෙක් දැනගත යුතුම කරුණු කීපයක් අරගෙන එන්න හිතුවා. පොලිටනල් කියන්නේ නිකම්ම පොලිතීන් එකකින් කවර් කරපු එකක් නෙවෙයි. මේක විද්‍යාත්මකව නිර්මාණය කරපු මයික්‍රෝ ක්ලයිමේට් කන්ට්‍රෝලර් එකක්. ශුද්‍ර දේශගුණික පාලකයක්. මේක ඇතුලේ අපිට පැලයට අවශ්‍ය උෂ්ණත්වය, ආලෝකය සහ ආර්ද්‍රතාවය කෘත්‍රිමව පාලනය කරන්න පුළුවන්. පොලිටනල් වල ව්‍යුහය ගැන කතා කරද්දී ව්‍යුහයන් කීපයක්ම අපිට දැක ගන්න පුළුවන්. එකක් තමයි අර්ධ කවාකාර හැඩය. මේක තමයි අපිට සාමාන්‍යයෙන් දැක ගන්න පුළුවන්. මේක ආරුක්කු හැඩති. තනි වහලයක් තියෙනවා. මේක හරිම සරලයි සහ වියදම අඩුයි. හැබැයි මේකේ වාතය රැඳෙන පරිමාව වැඩි වෙන නිසා රස්නේ වැඩි වෙන්න පුළුවන්. ගොඩක් රස්නේ වැඩි ප්‍රදේශයකට නම් මේ වගේ පොලිටනල් එකක් ඇතුලේ රස්නේ වැඩි නිසා වහලයේ මැදින් පොලිතීන් එක නැතුව නෙට් එකක් පාවිච්චි කරලා ඊට උඩින් තව වහලයක් ගහන්න පුළුවන්. අපි මේකට ටොප් වෙන්ට් වහලයක් කියලා කියනවා. ඒකෙන් රත් වෙන වාතය උඩට ගිහින් නෙට් එකෙන් එළියට යනවා. ඒත් උඩින් පොලිතීන් වහලය ගහන නිසා වැස්සෙන් බලපෑමක් වෙන්නේ නැහැ. ටොප් වෙන්ට් සහිත වහලයක් සාමාන්‍ය උෂ්ණත්වයක් ඇති හෝ වැඩි උෂ්ණත්වයක් ඇති ප්‍රදේශවලටත් ටොප් වෙන්ට් නැති වහලයක් නුවරඑළිය වැනි අඩු උෂ්ණත්වයක් ඇති ප්‍රදේශවලටත් සුදුසුයි. තව ලංකාවේ දකින්න ලැබෙන ව්‍යුහයක් තමයි සෝටූත් ස්ට්‍රක්චර් එක. කියත් දැති හැඩය. මේක වෙනස් කොටසක් තියෙනවා. කියත් දැති හැඩයකට සමානයි. මෙතන නෙට් එකක් තමයි තියෙන්නේ. මෙතනින් රත් වෙන වාතය එළියට ගමන් කරන්න පුළුවන්. මේ ක්‍රමයේදී තියෙන විශේෂත්වය තමයි වඩා හොඳ ඵලදායී ලෙස වායු හුවමාරුව වෙනවා වගේම මේ පොලිටනල් එකේ කූලින් ඉෆෙක්ට් එකත් වැඩි. ඒ නිසා මේ පොලිටනල් වර්ගය වඩා උණුසුම් දේශගුණයන් සඳහා වඩාත් සුදුසුයි. අපි දැන් කතා කරමු පොලිටනල් එක ඉදිකිරීම සහ දිශානතිය ගැන. පොලිටනල් එක දිශානතිය හිරුවැලිය, උෂ්ණත්වය, භෝග වර්ධනය හා අස්වැන්න කියන මේ සියල්ලටම බලපානවා. පොලිටනල් එකක් හදන්න හොඳම උතුරේ සිට දකුණු දිශාවටයි. එතකොට හිරුවැලිය ඒකාකාරව හැම පැලයකටම ලැබෙනවා වගේම සෙවණැලි වැටෙන එකත් අඩුයි. ඒ වගේම මුළු පොලිටනල් එක පුරාවටම එකම උෂ්ණත්වයක් මේන්ටේන් වෙනවා. මේ නිසා භෝගවල වර්ධනයත් ඒකාකාරීව දැක ගන්න පුළුවන්. පොලිටනල් එකක් ඉදිකිරීමට පෙර අනිවාර්යයෙන්ම පොළව මට්ටම් කර ගැනීම සිදු කරන්න ඕනි. මට්ටම් නැති පොළවක පොලිටනල් එකක් හදුවොත් ජල එකතු වීමේ ගැටලු, බින්දු ජල සම්පාදනයක් යොදනවා නම් ඒකාකාර ජල සැපයුමක් නොලැබීම මෙන්ම ඒකාකාර භෝග වර්ධනයක් ඇති නොවීම වැනි ගැටලු රාශියක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඔක්කොටම කලින් බිම සමතලා කරගන්න ඕනි. ඒ වගේම පොලිටනල් එක හදන ලෑන්ඩ් එක ළඟම ලොකු ගස් හෝ බිල්ඩින් තියෙන්න හොඳ නැහැ. හොඳින් හිරු එළිය වැටෙන තැනක් තමයි පොලිටනල් එක හදන්න තෝරගන්න ඕනි. පොලිටනල් එක ලොකුම අභියෝගය වෙන්නේ උෂ්ණත්වය. උෂ්ණත්වය පාලනය කරන්න පුළුවන් ප්‍රධාන වශයෙන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි ස්වභාවිකව සිසිල් කිරීම. මෙතනදී අපි ඉස්සෙල්ලා කතා කරපු විදිහට පොලිටනල් එකේ
වහලෙන් රස්නේ වාතය පිට වෙන්න ඉඩක් තියන්න පුළුවන්. රස්නේ වාතය බරින් අඩු නිසා ඒ වහිහලට ගමන් කර පොලි ටනල් එකෙන් අයින් වීමක් සිදු වෙනවා. ඒ නිසා පොලි ටනල් එක ඇතුළත උෂ්ණත්වය අඩු වෙනවා. නමුත් බෙල් පෙපර් සලාද කොළ වැනි වගාවන් වලදී මීට වඩා අඩු පරිසර උෂ්ණත්වයක් තමයි අවශ්‍ය වෙන්නේ. එතකොට අපි ඇක්ටිව් කූලින් වැනි තත්වයකට යන්න පුළුවන්. මෙතනදී අපි කරන්නේ පොලි ටනල් එකේ එක පැත්තක එක්සෝස්ට් ෆෑන්ස් හයි කරලා අනිත් පැත්තේ කූලින් පෑඩ්ස් හයි කරනවා. මේක අපිට වැඩි උෂ්ණත්වයක් පාලනය කරගන්න තියෙන ලංකාවේ තියෙන එකම ක්‍රමවේදය තමයි අර පැත්තේ කූලින් පෑඩ් එක තියෙනවා. මේ පැත්තේ ෆෑන් තියෙනවා. මේක සාමාන්‍ය උෂ්ණත්වය 28ට සාමාන්‍ය 33 විතර තියෙන පරිසරයක් 28ට විතර ගේන්න පුළුවන් ක්‍රමවේදයක්. ඊට අමතරව තියෙනවා මේ සෝඩිස් ක්‍රමවේදය. සෝඩිස් ක්‍රමවේදයේදී සාමාන්‍ය ග්‍රීන් හවුස් මොඩල් එකේදී පුළුවන් බහුල ප්‍රදේශ වලට ඒ වගේම මේ වියදම අඩු ක්‍රමවේදයකට තමයි මේක පාවිච්චි කරන්නේ. මේක බහුලවම යන ක්‍රමවේදනේ කොම්පෙන්ට් එක ලංකාවේ බහුලම පාවිච්චි කරන එක දෙපාර්තමේන්තුවේම මේ ක්‍රමවේදය තමයි වගා කරන්නේ. මේකෙදී උසත් වෙනස් කරා ගන්න පුළුවන්, මේකෙත් උස වෙනස් කරා ගන්න පුළුවන්. නමුත් මේකෙදී උස වෙනසක් එච්චරම ලොකුවට කරා ගන්න බෑ. හේතුව ඇතුලේ තියෙන වාත ධාරිතාවය වෙනස් කරා ගන්න බෑ මේ ෆෑන් වලින් ලැබෙන ප්‍රමාණය. මේකෙදී විතරයි එහෙම බැරි. ගොඩක් අය දන්නේ පොලි ටනල්ස් යොදා ගන්න පුළුවන් වගා කරන්න විතරයි කියලානේ. හැබැයි මං කිව්වොත් මේ පොලි ටනල්ස් වලින් මීට වඩා ගොඩක් දේවල් කරන්න පුළුවන් කියලා. ලංකාවේ සමහර ව්‍යවසායකයෝ මේ පොලි ටනල් වියලීමේ කාර්යයන් සඳහා යොදා ගන්නවා. පොල්ලෙලි විතරක් නෙවෙයි, කරවල වගේ දේවලුත් වියලීම සඳහා පොලි ටනල්ස් ඇතුළත oven effect එකක් වගේ හදා ගන්න පුළුවන්. ඒක හැබැයි අවස්ථා කීපයකට පාවිච්චි කරන්න පුළුවන් මොඩල් එකක්. දැන් තුනකල ඒ පැත්තට වෙන්න ගියපන් පොල් පැබිලි වේලන එකකට ඒකටදී මේකේ කූලින් ටැග් එකක් අයින් කරලා ප්ලේට් එකක් පාවිච්චි කරලා මේකේ පොලිතින් පාවිච්චි කරලා පිටුස් නැතුව ක්ලියර් පොලිතින් පාවිච්චි කරලා මේක උෂ්ණත්වය වැඩි කරලා ඇතුලේ තියෙන වේලන දෙක තුනක් මේක පාවිච්චි කරනවා. අවන්නයක් විදිහට වැඩ කරනවා. දැන් අපි බලමු මේ එක් පොලි ටනල් ව්‍යුහයන්ට වර්ගාඩියකට යන වියදම කොච්චරද කියලා. මම කියන මේ ඉරිගේෂන් මිට් එක කියන්න. මේක ඉරිගේෂන් ඔටෝමේට් එක මේක 1350යි. මේක 1050යි. මේක টොප් පෙන්ට් එක 1150යි. මේ සම්පූර්ණම අඟල් එකමාර 2 mm බට. දැන් අපි බලමු පොලි ටනල් එක වැදගත්ම අංගය. පොලි ටනල් එකට ගන්න පොලිතීන් එක ගැන. මේක නිකම් පොලිතීන් එකක් නෙවෙයි. මේ පොලිතීන් එකෙන් ආලෝක විසරණයක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ කෙලින්ම වැටෙන හිරු එළිය පොලිතීන් එක මගින් විසිරෙනවා. එතකොට ගහේ යට අතු වලටත් හිරු එළිය ලැබිලා ප්‍රභා සංශ්ලේෂණය කාර්යක්ෂම වෙනවා. ඉතින් සරු අස්වැන්නක් ලබා ගන්න නම් මේ පොලි ටනල් එක පොලිතීන් එකේ ක්වොලිටි එක ගැන අපි අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනි. වගාව ආරක්ෂා කරගන්න මෙන්ම ඵලදාව වැඩි කරගන්න හොඳ ප්‍රමිතියෙන් යුතු UV පොලිතීන් එකක් වන යුනිපවර් එකේ ග්‍රීන් ප්‍රෝ වගේ පොලිතීන් එකක් පාවිච්චි කරන එක වටිනවා. කල්පනාත්මකව අපි අවුරුදු 10ක් වගේ කියනකොට සම්පූර්ණ ඉස්සෙල්ලා. ඒකට පොලිතීන් වලට කම්පැනි වලට තියෙනවා. යුනිපවර් එකේ ග්‍රීන් ප්‍රෝ කියන එක පාවිච්චි කරන පොලිතීන්. වාණිජ වගාවක් කරනවා නම් පොලි ටනල් එක සඳහා GI බට යොදා ගන්න පුළුවන්. නැත්නම් ලී වලිනුත් හදන්න පුළුවන්. හැබැයි දිගු කාලිනව කරනවා නම් GI බට වගේ ආයෝජනයකට යන එක හොඳයි. ගෙවතු වගාවට හෝ සාමාන්‍ය ලෙස වගාව කරනවා නම් ලී යොදා ගැනීම ප්‍රශ්නයක් නැහැ. කල් පවතින ගෘහයකට GI බට අඩි 1.5ක්වත් කොන්ක්‍රීට් බේස් එකක් යොදලා පොළව ඇතුළට දාන්න ඕනේ. පොලි ටනල් එකේ දෙපස බිත්ති ගැන කතා කරමු. පොලි ටනල් එකේ දෙපස බිත්ති වලට ඉන්සෙක්ට් ප්‍රූෆ් net යොදන්න අවශ්‍යයි. සාමාන්‍යයෙන් 40 mesh හෝ 50 mesh වගේ net එකක් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න mesh එකේ අගය වැඩි වෙන තරමට ඇතුළට එන සුළං ප්‍රමාණය අඩු වෙනවා. ඒ නිසා ඒක බැලන්ස් කරගෙන තමයි mesh එක තෝරගන්න ඕනේ.
මෙතනදී හොඳ ඉන්සෙක්ට් ප්‍රූෆ් net එකක් විදියට Unipower එකේ ඉන්සෙක්ට් ප්‍රූෆ් net එක රෙකමන්ඩ් කරන්න පුළුවන්. දැන් අපි තව විශේෂ කරුණු ටිකක් බලමු. පොලිටනල් එකක් හදද්දී බාහිර පරිසරයත් පොලිටනල් එක ඇතුළත පරිසරයත් කන්ටැක්ට් නොවන විදියට තමයි හදන්න ඕනි. එතකොට අපි දෙපස බිත්තිවල යටින් බ්ලොක් ගල් හෝ කොන්ක්‍රීට් තීරුවක් දාන්න ඕනි. දැල් ආවරණ තිරස් GI බටවල රඳවලා ඒ GI බට සහ යට බ්ලොක් ගල් තීරුව අතර හිඩස් නැති වෙන පරිදි කොන්ක්‍රීට් තීරුවක් දාගන්න ඕනි. බාහිර පරිසරය සහ ගෘහය ඇතුලේ පරිසරය සම්පූර්ණයෙන්ම වෙන් කර ගැනීම අත්‍යවශ්‍යයි. වගාව ආරක්ෂා කරගන්න අපිට කරන්න පුළුවන් තවත් වැදගත් දෙයක් තමයි ඩබල් ඩෝර් සිස්ටම් එකක් දාන එක. ඒ කියන්නේ පොලිටනල් එක ඇතුළු වීමට පෙර තව කුටියක් හදනවා. එතකොට ඒ කුටිය හරහා තමයි අපිට පොලිටනල් එකට ඇතුළු වෙන්න තියෙන්නේ. මේ කුටියට අපි බෆර් zone එකක් කියලා කියනවා. අපි බෆර් zone එකට ඇතුළු වෙද්දී බැරි වෙලාවත් කෘමි සතුන් ඇතුළු වුණොත් පොලිටනල් එකට යන්න කලින් මේ කෘමි සතුන් බෆර් zone එකේ හිර වෙනවා. වගාව තවත් හොඳින් ආරක්ෂා කරගන්න මේ ක්‍රමය යොදා ගන්න පුළුවන්. පොලිටනල් එකට දොරවල් දෙකකින් ඇතුළු වෙන තියෙන නිසා තමයි ඒකට ඩබල් ඩෝර් සිස්ටම් එකක් කියලා කියන්නේ. පොලිටනල් තාක්ෂණය කියන්නේ කෘෂි කර්මාන්තයේ අනාගතය. අපි විශාල එලිමහන් බිමක කරන වගාවකින් ගන්න අස්වැන්න මේ වගේ එක පොලිටනල් එකකින් ඊටත් වඩා හොඳට ලබා ගන්න පුළුවන්. මේක වියදමක් නෙවෙයි. මේක ආයෝජනයක්. හරියට පොලිටනල් එකක් හදාගත්තොත් අවුරුදු ගාණක් එක දිගට වගාව කරන්න පුළුවන්. ඉතින් අද අපි මේ වීඩියෝ එක ගෙනාවේ අලුතින් පොලිටනල් එකක් හදන්න හිතන කෙනෙක්ට පොලිටනල් ගැන මූලික අවබෝධය ලබා දෙන්න. නමුත් මීට එහයින් ගොඩක් දේවල් පොලිටනල් ගැන කතා කරන්න තියෙනවා. මතක තියාගන්න මේ මූලික අවබෝධය විතරයි. ඉදිරියට තවත් පොලිටනල් ගැන වැදගත් කරුණු අරන් එන්න ග්‍රීන් ලෙන්ස් ලංකා අපි උත්සාහ කරනවා. ඉතින් තවත් මේ වගේ කෘෂි කර්මාන්තය ආශ්‍රිත වැදගත් වීඩියෝ බලන්න දැම්ම channel එක subscribe කරන්න. අපි ග්‍රීන් ලෙන්ස් ලංකා තුලින් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.